ඔයාලට පේන්නේ අපි අර කලින් හිටවගත්ත ඉඟුරු පාත්තේ දැන් තියෙන විදිය මේක මම තනකොළ ගලවලා තියෙන එකපාරක් ඒකට පොර දාන්න කලින් කියන්නේ වලින් තනකොළ ගලවන්න ඕනේ. ඉතින් එදා මම ඔයාලට කියපු විදිහට දැන් මේකට මාසයක් වෙනවා. එතකොට මේ වෙලාවේ මේකට පොර දානවා නම් හොඳයි. එතකොට අද අපි බලමු කොහොමද මේකට පොර දාන්නේ කියලා. එතකොට මම කලින් පොර මිශ්‍රණය හදාගත්තා. මේ මම හදාගත්ත පොර මිශ්‍රණය මේක යූරියායි නිල් කැටයි කලවම් මිශ්‍රණයක් තමයි මම මේ හදාගෙන තියෙන්නේ. එතකොට මේක පැලයකට අපිට පොර දාන්න වෙන්නේ මේ එන්පත් එකක් වගේ තමයි අපි සාමාන්‍යයෙන් පොර දාන්නේ. හරි අපි එහෙනම් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියන එක. මම ඔයාලට කිව්වාගේ අනිවාර්යෙන් මතක තියාගන්න පොර දාද්දී අනිවාර්යෙන්ම වස්සක් අල්ලලා දාන්න. මොකද එතකොට තමයි පොර අවශ්‍ය විදිහට ඒ ගහ උරා ගන්න පොළවේ තෙතමනේ තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ වගේ ඉරිගේෂන් සිස්ටම් එකක් හදාගෙන ඒකෙන් වතුර දැම්මට පස්සේ තමයි පොර දාන්න වෙන්නේ. මම මට කලින් වීඩියෝ එකේ කියලා මේ පෙන්ලා තියෙනවා කොහොමද ඉරිගේෂන් සිස්ටම් එක හදාගන්නේ කියන එකත්. ඒ වගේම සාමාන්‍යයෙන් පොර දාන්න කියන්නේ මම වරයක් කරලා පෙන්නන්න මේ විදිහට. දැන් මේ බලන්න මෙතන දැන් ඉඟුරු අලේ පෑදිලා තියෙන්නේ. එතකොට මේ ඉඟුරු අලේ අපි සාමාන්‍යයෙන් වහන්න ඕනේ. එතකොට මම සාමාන්‍යයෙන් මේ වගේ ඉඟුරු අලේ වහනවා. වහලා සාමාන්‍ය ඉඟුරු ගහට හෝ අලේට අඟල් දෙකක් විතර මෙහායින් සාමාන්‍යයෙන් පොඩි මේ වගේ වලක් හාර ගන්නවා. හාරගෙන ඊට පස්සේ දැන් මුලින්ම පොර යොදන අවස්ථාවේ දැන් කැපෙන් එකයි අපි දාන්නේ. දානවා මේක මෙන්න විදිහට වහනවා. අන්න ඒ වගේ තමයි ඉඟුරු ගහට සාමාන්‍යයෙන් පොර දාන්නේ. තනි ගස් වලට දානවා නම්. එහෙම නැතු වලට පුළුවන් ගස් දෙකක් අතර මැදටත් දාන්න. මෙන්න මෙතන මැදට දාන්න සාමාන්‍යයෙන් එන්කැප් දෙකක් වගේ. දෙකක් හෝ තුනක් දාන්න. එතකොට මූලපද්ධතිය විසින් ඒ අවශ්‍ය විදිහට ඒක උරා ගන්නවා. ඊට පස්සේ ඊගාපේ එළියට දාද්දී දැන් අපි මුලින් දැන් මේ ගහේ අතරටනේ. ඊට පස්සේ මෙතෙන්ට දාන්නේ නැහැ. ඊට පස්සේ දාන්නේ මේ පැලේ අතරට. මම හිතනකොට තේරෙන්නේ නැති කියලා. කියන මුලින්ම අපි අරකයි අතරමැදට දානවා. ඊට පස්සේ මෙතෙන්ට දාන්නේ. ඊට පස්සේ මේකයි අතරමැදට තමයි දාන්නේ. මොකද අපි මෙතෙන්ට දැම්මොත් නැවතත් මේ ගහයි මේකේ පොර රසය උරා ගන්න තියෙන chance එක තියෙනවා. එතකොට සමහරට ගහට පොර වැඩි වෙන්න අවස්ථාවක් තියෙන හින්දා අර වගේ තමයි අපි පොර දාන්නේ. හරස් වලට ඒ විදිහටම තමයි දාන්න වෙන්නේ. මේක සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. තල 4න් 4 හිටලා තියෙන ඒවට 3න් 3ට හෝ 2න් 2ට වගේ හිටලා තියෙන ඒවට ඒ වගේ සමානව තමයි පොර දාන්න ඕනේ. මම හිතනවා ටික තේරෙන්නේ නැති කියලා. එමුගේ මම පොඩ්ඩක් වෙනස් විදිහට මේක පෙරේ යොදලා තියෙන කොලට පේන්නේ නැති. දැන් මම කියවනේ කලින් අර විදිහට තමයි පොර දාන්න කියලා. මම මේ පාර කරේ නිකන් මේ ගහ ළඟට එකකින් නිකන් උඩට පොර ඉහාගෙන වගේ තමයි දැන් මේක ගිහින් තියෙන එක. දැන් වලට මේක පේනවා නැති. හරි ඔයාලට මොන හරි ප්‍රශ්න තිබ්බොත් මට කමෙන්ට් එකක් දාන්න. අපි ඊගා පාර පොර යොදද්දි මම ආයේ ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඊගාම පාර පොර යොදද්දි සාමාන්‍යයෙන් මාසෙන් මාසෙට වගේ තමයි අපි සාමාන්‍යයෙන් පොර දාන්නේ. ඒක අමගා කරන කන්ටි යන එක වෙනස් වෙනවා. හරි එතකොට අර මම කියුවේ ක්‍රම දෙකකට. එතකොට ඒ කියන්නේ මම මුලින් අර පස්ස හාරල එකක් දාලා තියෙන ඊට සම උඩින් තමයි පොර දාලා තියෙන්නේ. උඩින් දාන එකේ පොඩි අවාසියක් තියෙනවා. මෙන්න මෙතන ගත්තොත් මෙතන බෑවුම වැඩි. ඒ කියන්නේ බෑවුම වැඩි හින්දා වස්සක් වැස්සොත් මෙතනින් පොර ඉක්මනට පොර දාපු ටික ඔක්කොම හෙදිලා යන්න ඉඩ තියෙනවා. ඒකින්ද තමයි සාමාන්‍යයෙන් අපි අර වගේ වලක් හාරලා මේ වගේ පොර දාන්න. එතකොට අපිට ෂුවර් ඒ පොර කොහෙවත් යන්නේ නැහැ. ඒ ගහට විතරයි උරා ගන්න කියන එක. ඒක තමයි මේක තියෙන වාසිය අවාසිය.
ඔයාලා විශාල විදිහට මගම් කරනවා නම් ඔයාලට ශ්‍රමය ගොඩක් ගන්න වෙනවා අර විදිහට පොර දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අර වගේ උඩින් ඉහාගෙන යන්න. එතකොට ඔයාලට අවශ්‍ය විදිහට ඕක තමයි මේ විදිහට පොර දාන ක්‍රමෙන් තියෙන්නේ. මම හිතනවාට තේරෙන්නේ නැති කියලා මම කරපදු තැනක් තිබ්බොත් එනට කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් ඊගා පාර පොර දැද්දි ඒ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.